ආයුබෝවන් කියලා පිළිගන්නවා හපන්ගම් YouTube channel එකට. ඉතින් යාළුවනේ මම මුලින්ම ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලලා ඉන්නවා වීඩියෝ එකට යන්න කලින් අපි අවුරුද්දකින් විතර ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරේ නැහැ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අපිට සමාව දෙයි කියලා. ඉතින් අද මොකක්ද අපි කතා කරන්නේ මාතෘකාව. අද අපි කතා කරන්න යන්නේ ඊශ්‍රායලයේ ඉරානයේ යුද්ධය ගැන. ඉතින් මම මුලින්ම ඉරානය ගැන කතා කරලා ඉන්නම්. ඉරානය කියන්නේ අපිට ගොඩක් හුඟක් උදව් කරපු රටක්. සාමාන්‍යයෙන් අවුරුද්දකට අපිට රුපියල් මිලියන 35ක විතර තේ අපනයනය කරන රට තමයි ඉරානය. අපෙන් තේ ගන්න රටක්. ඉතින් ඒ රුපියල් මිලියන 35ටම ඒ රුපියල් මිලියන 35ට ඒගොල්ලෝ අපිට පොර දෙන්න ලබා දෙනවා. ඒ වගේ ගොඩක් උදව් කරන රටක් තමයි ඉරානය. ඊට පස්සේ උමාවිය ව්‍යාපෘතිය දන්න ඕනේ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් වෙනස් කරපු ව්‍යාපෘතියක් නේ ඒක. ඒකේ මුල්ම ප්‍රධානම කොටස්කරුව තමයි ඉරානය. ඊට පස්සේ අපේ යුද්ධ කාලේ අපිට රුපියල් මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 150ක් කියන්නේ ශ්‍රී ලංකාවෙන් ගත්තොත් එහෙම රුපියල් මිලියන 45ක් අපිට දීලා තියෙනවා යුද්ධ අපි ගන්න. ඒ වගේ අපිට ගොඩක් උදව් කරලා තියෙනවා. ඊට පස්සේ යුද්ධ දින්නයින් පස්සේ අපිට ලෝකෙ බටහිර රටවල් බොරු කියලා අපිව අපේ රටට ඇත්තටම නැති කරන්න යනකොට රුසියාව ඊට පස්සේ පාකිස්තානය ඉරානය වගේ රටවල් මැදිහත් වෙලා අපිව ඒකෙන් බේරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් අපිට උදව් කරලා තියෙන රට තමයි ඉරානය. ඒත් අද තත්ත්වය බලන්න. දැන් ඊශ්‍රායලෙන් ඉරානට ප්‍රහාර එල්ල කරනකොට අපේ මිනිස්සු ඉරානට ගහද්දී හුරේයේ ඔහෙම තමයි ඉන්න ඕනේ එහෙම කියලා කියනවා. එහෙම කියන එක ගොඩක් නරකයි. මොකද අපිට මෙච්චර උදව් කරපු රටකට අපි මෙහෙම ප්‍රහාර එල්ල කරද්දී හුරේයේ කියන එක මං කියන්නේ මගේ මතය ඒක වැරදි. මොකද අපිට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒක තමයි මගේ මතය. ඉතින් ඔයා මොකක්ද හිතන්නේ? ඔව් ඉතින් මල්ලි දැන් ඉරානය ගැන කිව්වනේ මම හදන්නේ ඔයගොල්ලන්ට ඊශ්‍රායලය ගැන කියන්න. ඉතින් ඊශ්‍රායලය කියලා කියන්නේ අපිට ගොඩක් රැකියා අවස්ථා ලබා දුන්න රටක්. එහෙම කිව්වොත් මම හරි. ඒ කියන්නේ අපිට යුද්ධ කාලෙදී වුණත් ඒගොල්ලෝ ගොඩක් උදව් කරලා තියෙනවා. ලංකාවේ මිනිස්සු ඉගෙනගෙන ඊශ්‍රායලයට ගිහිල්ලා එහෙ රැකියා කරලා තමයි ගොඩක් ජීවත් වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනේ. අපි අවුරුදු 30ක් තිස්සේ යුද්ධයට හුවෙච්ච අයනේ. ඉතින් අපි දන්නවා ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා යුද්ධේදී. දැන් රටේ ගොඩක් සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි යුද්ධෙහිඳ දුක් විඳින්නේ. අහිංසක මිනිස්සු. දැන් ඊශ්‍රායලයයි ඉරානයයි ගහ ගන්නකොට ඒකේ අතරමැද රටවල් තියෙනවනේ. ඒ කියන්නේ අපි මේ වගේ මෙතන ඉරානය, එතකොට ඉරාකේ, තුර්කිය, සිරියාව, කුවේට් ඒ වගේ රටවල් වුණත් ප්‍රහාරයට ලක් වෙලා ඒවත් විනාශ වෙනවනේ. අන්න ඒ විදියට මේ රටවල් දෙක ගහගත්තට ඒ රට අතරමැද ජනතාව නැත්නම් ඒ රටේ ඉන්න අහිංසක මිනිස්සු තමයි මේ යුද්ධය හින්දා ගොඩක් පීඩාවලටපත් වෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් ඊශ්‍රායලය කියලා කියන්නේ ක්‍රිස්තියානි ජනතාවගේ පූජනීය නගරේ. මම කතෝලික පුද්ගලයෙක් විදියට ඒක දන්නවා. ඉතින් ඔයගොල්ලෝට කිව්වොත් එහෙම බෞද්ධ අයගේ පූජනීය නගරය තමයි දඹදිව. මුස්ලිම් අයගේ පූජනීය නගරය තමයි මක්කම. ඉතින් ඒ වගේ කතෝලික අයගේ පූජනීය නගරය තමයි ඊශ්‍රායලය කියලා කියන්නේ. ඉතින් දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තමයි තෝරාගත් ජනතාව විදියට යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට ලබා දීලා තියෙනවානේ පව එකක්. ඒක ඒගොල්ලන්ට යුද්ධ කරන්න නෙමෙයි දීලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ වැඩ සඳහා තමයි ඒක යොදා ගන්න දීලා තියෙන්නේ. ඒ වගේම දසපනත අනුව අපි ජීවත් වෙන්න ඕනේ කතෝලික ජනතාව විදියට. යුද්ධ කරන්නේ නැතුව ඊශ්‍රායල් ජනතාව හොඳින් ජීවත් වෙන්න ඕනේ. එහෙම නේද මල්ලි? ඔව්. මම කියන්නේ යුද්ධ කරන එක හරි නෑ. අපේ රටවල්, ඒ කියන්නේ ලෝකෙම රටවල් සාමයෙන් ඉන්න එක තමයි හොඳ. එතකොට යුද්ධ නැතුව හැමෝම සමගියෙන් ඉන්න ඕනේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඕගොල්ලෝ හැමෝටම bye. Bye. See you later.